හරි ඔයාලා හැමෝටම iPhone කියලා අපේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අපි කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නැහැ. පොඩ්ඩක් වැඩත් එක්ක බිසි වෙලා හිටියා. ඉතින් මම අද ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එනවා මේ send lock system එක සම්බන්ධ තමයි. ඉතින් අපි ගොඩක්ම send lock system නේ කරන්නේ. ඉතින් මේකේ මේ කස්ටමර්ස්ට ගොඩක් අපෙන් ආපු ප්‍රශ්න කීපයකට උත්තර විදිහට තමයි මේ වීඩියෝ එක අරන් එන්න හිතන් ඉන්නේ. ඉතින් මේක ගොඩක් වැදගත් වෙන්නේ වාහන හදන කට්ටිය නේ වාහන පාවිච්චි කරන කට්ටියට. ඔයාලා ඉතින් සාමාන්‍ය පරණ වාහනයක් ගත්තොත් සෙන්ටර් ලොකින් මුකුත් නැති එහෙම නැත්නම් රිමෝට් හරි මොනවා හරි නැති වාහනයක් ගත්තොත් අලුතෙන් හයි කරනවා නම් හරි තියෙන වාහනයක ඔරිජිනල් සෙන්ටර් ලොක් ආපු වාහනයක මොකක් හරි මෝටර් එකක් ඩැමේජ් වෙලා එහෙම තියෙනවා නම් අලුතෙන් ගොඩක් වෙලාවට කරන්නේ මේ වගේ යුනිවර්සල් එහෙම නැත්නම් චයිනීස් අපි කියන්නේ යුනිවර්සල් මෝටර් එකක් දාන එක තමයි කරන්නේ. ඉතින් අලුත් රීකන්ඩිෂන් එකක් දාන්න එක ලොක් ගානක් යන හින්දා ගොඩක් වෙලාවට ආපු වාහනයකටත් මේකක් දාන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් මේ මෝටර දාද්දි සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැන පොඩි කරුණු කිහිපයක් කියන්න තමයි මම හිතන් ඉන්නේ. ඉතින් මේක මේ මෝටර සෙට් එකක්. සාමාන්‍ය මේ සෙට් එක ගද්දි ඔයගලන්ට මෝටර 4ක් හම්බ වෙනවා. මේ විදිහට මේ වගේ වයර් දෙකේ මෝටර 3ක් හම්බ වෙනවා. මේ විදිහට වයර් දෙකේ මෝටර 3ක් හම්බ වෙනවා. ඊට අමතරව වයර් 5ක් තියෙන මෝටරයක් හම්බ වෙනවා. ඒ වගේ මේ වගේ තව වයර් හනස්සක් හම්බ වෙනවා. ඉතින් මේක සාමාන්‍ය කාර් එකකට වගේ නම් මේ වයර් හනස ඇති. ඔක්කොම දොරවල් අතරටම දාන්න. ඊට පස්සේ මේ විදිහට පොඩි බොක්ස් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ තව මේ වගේ කම්බි මේ වගේ අන පැකට් එකක් හම්බ වෙනවා. ඉතින් මේක ඔයගොල්ලෝ දන්න නැති ගොඩක් අය මේක මම කියන්නේ නැහැ. දැන් මේ මෝටරේ නම් සාමාන්‍ය ඩ්‍රයිවිං දොරට තමයි හයි කරන්නේ. ඉතින් මේවා විවිධ එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. සාමාන්‍ය මේ Kia කියන බ්‍රෑන්ඩ් එක නම් ටිකක් හොඳයි. මොන බ්‍රෑන්ඩ් එකක් ගත්තත් මේ විදිහට තමයි තියෙන්නේ. ඔක්කොම අර යුනිවර්සල් සයිස් එකක් තමයි දෙන්නේ. ඕන විදිහට හයි කරගන්න පුළුවන්. ඉතින් මේකේ මේ මුලින්ම මම මේ වයර් හනස ගැන කතා කරන්න. ඉතින් ගොඩක් අය අපෙන් අහපගත්තා මේ වයර් හනස අපි නම් මේක හයි කරද්දී අපි මේ වයර් හනස හයි කරන්නේ නැහැ. හේතුව තමයි මේක කාලයක් කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ යනකොට මෙන්න මේ ක්ලිප් ගාවින් වයර් මේ ජොයින්ට් වෙන තැන් වලින් දිරන්න ගන්න ඔක්සයිඩ් එකක් වගේ හැදිලා මේක පිටි පිටි වගේ කැඩලා යනවා. ඉතින් ඒකින්ද මේ වයර් එක අපි පාවිච්චි කරන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් තෙමෙන තැනක දිනන නම් ඊටත් ඉක්මනටම සවුත් වෙලා යනවා. ඒකින්ද ගොඩක් වෙලාවට මේ වෙනුවට වෙන වයර් එකක් දාලා ඔයගොල්ලෝනත් හයි කරනවා හයි කරගන්න නම් හොඳයි. සාමාන්‍ය ඔටෝ වයර් දානවා නම් ගොඩක් හොඳයි. ඔටෝ වයර් දානවා නම් තියෙන අඩුම ගේජ් එකෙන් දාන්න ඕන. නැත්නම් මේ යුනිට් එකට ඔරොත්තු දෙන්නේ නැහැ. සාමාන්‍ය ලොකු වයර් එකක් දැම්මොත් එහෙම ලොකු වයර් දානවා නම් ඔයාලා රිලේ දාලා මේ වගේ රිලේ බොක්ස් එකක් හදාගන්න වෙනවා වෙනම. ඉතින් වයරින් එක සම්බන්ධව ඒක තමයි දැන් ගොඩක් අඩුවට මේවා හයි කරන්න දැන් තියෙනවා මේ වයර් එක දාලා. ඉතින් මේක දැන් මම සාමාන්‍ය අවුරුද්දක් විතර යනකොට මේක සවුත් වෙනවා. අනිවාර්යයෙන් සවුත් වෙනවා. මේ වගේ තැන් වලින් කොහොමද සවුත් වෙනවා. ඊට පස්සේ මේ ක්ලිප් වලින් සවුත් වෙනවා. මේ වයර් එක සවුත් වෙනවා. ඉතින් ඉක්මනට. ඊට පස්සේ මේ මෝටර ගැන කියනවා නම් මේ මෝටර්ස් වල ගොඩක් වෙලාවට මෝටර නම් සවුත් වෙනවා අඩුයි. කලාතුරකින් මේවා හිර වෙන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් මේකේ ගොඩක්ම වෙන්නේ ඔය දොර බීඩින් එහෙම සවුත් වෙලා තියෙනවා නම් වීදුරු වලින් වතුර බැස්සොත් මේක ඇතුළට වතුර යනවා. මේක සීල් ටයිප් විදිහට තමයි එන්නේ. ඒ වුණාට මේකට වතුර යනවා. සීල් කිව්වට වතුර යනවා. ඉතින් ගොඩක් වතුර වැටෙන තැනක තිබ්බොත් වතුර ගියොත් මේක ඇතුළට තියෙන මෝටරේ මලකට ගාලා හිර වෙනවා. ඉතින් මේ සරලව කියන්න තියෙන්නේ ඒ ගැන තමයි. තව ඔයගොල්ලන්ට මේ මෝටර ගැන ඉස්සරහට මම වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. මට අද කියන්න ඕනේ මෙන්න මේ වයර් ගැන. වයර් එක ඉතින් දානකොට ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ හයි කරනවා නම් මේ වයර් එක දාන්න එපා. මේක දාලා හයි කරලා තේරුම් ගන්න නැහැ. මොකද ඔක්කොම දොරවල් ගලවලා මේ මෝටර හයි කරන ඊට පස්සේ මේක සවුත් වෙනවා. මොකද ආයෙ දොරවල් ගලවන්න වාහන දොර බෝඩ් එක ගලවන්න. ඉතින් එකපාර හයි කරනකොට හොඳ වයර් එකක් දාලා හයි කරගන්න. ගොඩක් මහත වයර් දාන්නත් එපා. එතකොට මෙන්න මේ බොක්ස් එක සවුත් වෙන්න බලනවා. මොකද මේකේ පොඩි රිලේ එකක් තියෙන්නේ. ඉතින් අර ලොකු වයර් දැම්මොත් වයර් රත් වෙනකොට වයර් වල ලොකු කරන්ට් එකක් ගන්නකොට මේක රිලේ රත් වෙලා රිලේ සවුත් වෙනවා. ඉතින් මේ බොක්ස් එකට දාන්න නම් සාමාන්‍ය පොඩි දිරන්නේ නැති කාලයක් පවතින හොඳ වයර් එකක් දාගත්තා නම් ඔයගලන්ට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ මෝටර් ගැන තව කියන්න දේවල් ගොඩක් තියෙනවා. මම ඒක ඔයගලන්ට වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. ඔක්කොම එක එක කිව්වොත් එහෙම ඔයගලන්ට පැටලෙනවා. ඉතින් අපේ මීට කලින් වීඩියෝස් දාලා තියෙනවා. මෝටර් ගැන දාලා තියෙනවා. වෙන මොඩිෆිකේෂන් අයිටම්ස් ගැන දාලා තියෙනවා. Facebook එකේ අපේ page එකේ තියෙන autocraft modification ඒකේ වීඩියෝස් දාලා තියෙනවා. අපේ කරපු වැඩවල වීඩියෝස් දාලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න. TikTok එකේ වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් අපිව subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් දාද්දි ඔයගලන්ට ඒකට ඉක්මනට බලා ගන්න පුළුවන්. හැමෝටම සුබ දවසක්.